සුභචරිතේ ලංකාපති නාරේන්ද්‍ර සිංහ නුපතේ මති සුභචරිතේ ලංකාපති නෙතුණු නිදන මොහොතක විමසමි හද පවසන රහසට හිතවති තව ලං කරගන්නට සිතුනි මට නම් Hello guys, good morning and welcome back to my YouTube channel. ඉතින් ඔයාලා මගේ YouTube channel එකට මම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔක්කොටම කලින් කියන්න ඕන ඔයාලට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. ඉතින් අද වෙසක් පොය දවසේ කරන vlog එකක් තමයි මේක. දැන් වෙලාව උදේ පාන්දර 5:00 විතර ඇති. ඉතින් දැන් අපි මේ ලෑස්ති වෙන්නේ උදේ පාන්දරම පන්සලට යන්න. ඉතින් ඔයගොල්ලෝ බලන ඇති මේ පාන්දරම යන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි මේ වෙසක් පොසොන් ඇසර කියන ප්‍රධාන පොයවල් තුනට අනිවාර්යයෙන්ම සිල් සමාදන් වෙනවා. ඉතින් මේ සිල් ගන්න වෙලාවේ උදේ දවසේ උදේ වරුවේ ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ නම් මම මුකුත් රෙකෝඩ් කරේ නෑ. මේ තියෙන්නේ උදේ වරුවේ ගත්ත වීඩියෝස් ටිකක්. ඉතින් අතරම ගොඩාරියක් සෙනඟ ඇවිල්ලා ඉඳියා ශාලාවට. ඉතින් මේ විදිහට තමයි උදේ මල් පෙරහැරට මල් පූජාව සකස් වුණේ. ඉතින් අපි මේ විදිහට පොලිමට පෙළ ගැහිලා ඉඳියා මල් පූජාවට මල් ටික කට්ටිය පේලියට අරගෙන එනකම්. ඉතින් හරිම ආසයි මේ දවසට මම ඇතරම අවුරුද්දේ තියෙන විසක් පොසොන් ඇසළ කියන මාසවල් තුනට තමයි මම වැඩියෙන්ම ආස මාසවල් තුන. ඉතින් ගොඩාරියක් අය ඇවිල්ලා ඉඳියා. මේකට ඉතින් මං හරිම ආසයි මේ දවසට මං මේ දවස් ගත කරපු විදියට මං ගොඩක්ම ආසයි. මං හිතනවා ඔයාලත් වෙසක් දවසේදී මේ වගේ අත්දැකීම් ලබා ගන්න ඇති කියලා. වෙසක් දවසේ පන්සලට යන්න ඇති කියලා මං හිතනවා.
ඇත්තටම එදා දවසේ අපි ඒ කියන්නේ අපිට සෙල් ගන්න වෙනම පැත්තක් තියෙනවානේ. අපි ඒ පැත්තේ ඉඳලා චුට්ටක් පන්සල පැත්තට ආවම අපිට දැක්කා පාරේ එනකොට සෙනඟ ගොටාරියක් එනවා. ඇත්තටම වාහනයක් දාගන්න පුළුවන් නැති තරම් විදිහේ සෙනඟක් ඇත්තටම පන්සලට ඇවිල්ලා ඉඳියා. ගොඩාරියක් කට්ටිය ඇවිල්ලා ඉඳියා. ඉතින් ඒකේ වීඩියෝස් ටිකක් තමයි මම මේ ගත්තේ. ඇත්තටම වෙසක් දවස්වලට පන්සල් පිරිහිතරෙන සෙනඟ ඉන්නවානේ. ඉතින් මේ පන්සල හරිම විශේෂයි. මේ පන්සලටත් ගොඩාරියක් සෙනඟ ඇවිල්ලා ඉඳියා. කරගෙන ඉවරයි. ඉතින් පාරට යනකොට අපි දැක්ක මෙන්න මෙයාව. ඇත්තටම මෙයාව උඩට අරගෙන ඇවිල්ලා නැත්තේ සෙනඟ වැඩි නිසාලු. මේ තියෙන සෙනඟත් එක්ක ඉතින් අලියෙක්ටත් ඉන්න බෑනේ. ගොඩක් සෙනඟ ඉන්නවානේ. ඒ නිසා මෙයාව පල්ලෙහෙන් දාලා තියලා ඉතින් අපි මේ අනිත් පැත්තෙන් බහැගෙන යනකොට තමයි මෙයාව දැක්කේ. මෙයා ඉතින් හරිම පාළුවෙන් ඉන්නවා. කවුරු හරි මිනිස්සෙක් දැක්කට පස්සේ ඉතින් මෙයාට හරිම ආසයි. මොකද මිනිස්සුත් එක්ක ගැටලා ඉඳලා එකපාරට මෙයා තනි වුණාම එයාට කම්මැලි ඇති. ඉතින් කවුරු කෙනෙක් දැක්කට පස්සේ දැන් අපි එහෙම වීඩියෝස් කරනවා කියන්නේ ඉස්සෙල්ලා නේද? පොඩ්ඩක් ඉතින් මට ඒක වීඩියෝ එක හරියටම ගන්න බැහැ. ඊට පස්සේ මෙයා ඉස්සුවේ. ඉතින් අපි එතන ඉන්නකොට ගෙස්ලාත් ගොඩක් ආවා. ගෙස්ලා ටිකකුත් ඇවිල්ලා යාළගේ ෆොටෝස් එහෙම අරගත්තා. මාති සුබ චරිතේ ලංකාපති නාරේන්ද්‍ර. ඊට පස්සේ දැන් අපි ගෙදර එන්න තමයි හදන්නේ. ඉතින් ගෙදර එනකොට හැම තැනගම වගේ දන්සල් අපිට හම්බුණා. ඉතින් මේක ඒ අතරින් මාරි ස්පෙෂල්. ඇත්තටම මල් දන්සලක් හම්බුණා. මට කවදාවත් මේ වගේ මල් දන්සලකින් මල් හම්බෙලා නැහැ. ඉතින් ඇත්තටම අපි පහු කරගෙන ගියා. අපිට ළඟට ගෙනලා දුන්න ඇත්තටම මල්. මේ තියෙන්නේ අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් හරිම ෂෝක්. බීම දන්සලකුත් බිව මගදී. ඊට පස්සේ ඉතින් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා හවසට පහන තියන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මම හරිම ආසයි මේ වැඩේට. මගේ බ්ලොග් බලන කෙනෙක් නම් දන්නවා ඉතින් මම ගොඩක් ආසයි කියලා මේකට. ඉතින් ගෙදර ඇවිල්ලා වෝෂ් එකක් දාගෙන එහෙම පහන තිකුණා. ඒ හින්දා මං ආයේ මලක් අරගෙන මල් ටික තිබ්බා. ඇත්තටම හරිම ෂෝක් එකකට තිබ්බා. උදේ බලනකොටත් මම පරවුනේත් නැහැ. වතුර දැම්මට පස්සේ හොඳට තිබ්බා. ඉතින් මට මාර සතුටුයි මේකට. මං ඉතින් ඒ ටික බුදුහාමුදුරන්ටත් පූජා කරා. ඒ නෙළුම් මල් ටික. ඇත්තටම මේ ටික වතුරේක දාලා තිබුණා උදේ වෙනකම්ම හොඳට තියෙනවා. මං ඉතින් එහෙම ගොඩක් හිතුවේ නැහැ. ඉතින් අද උදේ පහන තියෙනකොට තමයි මම වතුරේක දාලා තිබ්බේ. පහන තියලා ඉවරනාට පස්සේ දුම් අල්ලන්න කියලා හිතුවා. මොකද අද පොයේ දවසේනේ. ඉතින් ගෙවල් ඔක්කොම මස් කරලා පහන තියලා ඔක්කොම කරලා ඉවර වෙලා දැන් මම මේ හදන්නේ දුම් ටිකක් අල්ලන්න තමයි. ඇත්තටම දුම් ගොඩක් පුරවලා මෙහෙම තියනවා නම් ඉතින් අතරම ගෙදරකට ගොඩක් හොඳයි. ඉතින් ඒක නිසා මම දුම් ටිකකුත් දැන් අල්ලගෙන තමයි හදන්නේ. ඉතින් ඊට පස්සේ මම මගේ කලින් බ්ලොග් එකේ දාලා තියෙනවා මගේ වෙසක් කෝඩු ටික. ඊට පස්සේ තවත් මේ ටික එල්ලලා තිබ්බා. ඉතින් අන්න ඒ වෙසක් කෝඩු වල වීඩියෝස් ටිකක් තමයි මේ තියෙන්නේ. මම කිව්වා මේ වීඩියෝ එකේදී ඒ ටික දානවා කියලා. ඉතින් මේ තියෙන්නේ මම හදපු ලස්සන මගේම වෙසක් කෝඩු ටික. ඉතින් වෙනද වගේම මගේ බ්ලොග් එක
ආශාවෙන් දෙකටම බලන් ඉඳිය නම් ඔයගලන්ට thank you so much. ඉතින් තවත් ලස්සන vlog එකකින් ආයෙමත් හමු වෙමු. ඉතින් අදට මගේ ලෙන්නම්. Thanks for watching. See you next time. Bye bye. නෙතුණු නිදන මොහොතක විමසමි